ක්‍රීඩකයන් මේ ප්‍රදේශයෙන් බිහි කරන්න තමයි අපේ අරමුණ. අපි ඒක තමයි මේ උත්සාහ ගන්න. සාමාන්‍යයෙන් මොකද හිතන්නේ මේ coaches දාලා දෙනාගේ මේ මුදල් ප්‍රොවින්ස්. මොකද මේකට ගෲප් එෆර්ට් එකක් දානවා. ඔයගොල්ලෝගේ එෆර්ට් එක තමයි මේක ගෙනියන්නේ. ඔයගොල්ලෝ දෙන්නෝනේ 100% වල එළියට ගිහිල්ලා මේක වැඩ කරන්න. නැත්තම් මේ කරන එෆර්ට් එකෙන් වැඩක් නෑ. Yeah, I know. Under 17, you know, under 19, and under 17 to the next level, you know, they are good. Then after that, ශ්‍රී ලංකා ටීම් එක ප්‍රොඩියුස් කරන්න ඕනේ අපිට. ඒකනේ අපේ රිසල්ට් එක වෙන්නේ. ප්‍රොසෙස් එකේ යනවා. ඔයගොල්ලෝ බඳන්න හાર્ඩ් වර්ක් මේ සිස්ටම් එක මේසි නෑ. ඩිෆිකල්ටිස් තියෙනවා. බට් ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඔක්කොම දීලා තියෙනවා. නේ? ඒක අනිත් කොහොමද? කිසි කඩක් අපිට කොහෙවත් හැම ඩිස්ට්‍රික්ට් එකකම මේක කරලා තියෙනවා. ටැලන්ට් ස්කවුට්ස් ඉන්නවා. ඩිස්ට්‍රික්ට් ඉන්නවා. DCA ප්‍රෙසිඩන්ට් මෙයා. මෙයා මේක බලනවා. මෙයාට වෙනම ෆන්ඩ්ස් එනවා. මේ විදිහට මේ සිස්ටම් එක සෙට් කරලා තියෙනවා. එක්ස්ට්‍රා එෆර්ට් එකක් වුණා නොදෙන්න පාන. ඔයාලා මේ අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වැඩි අපි හරියටම කරනවා. මේ ග්‍රවුන්ඩ්ස් හදනවා. මේක අපිට ප්ලේයර්ස්ලා හදන්න බෑ. ප්ලේයර්ස්ලා හදන වැඩේ තියෙන්නේ ඕගොල්ලෝගේ අතේ. ඒකට අපිට ඇත්තටම ඕන නෝර්ත් ඊස්ට් වලින් හොඳ ක්‍රීඩකයෝ ටීම්. ඒක තමයි අපේ ටාගට් එක. අපේ වැඩේ අපි කරන්න. ඕගොල්ලෝගේ වැඩේ ඕගොල්ලෝ කරන්න. එතකොට දෙන්න. මොකද මේ ස්කූල් වලටත් මේක අපිට හොඳට තව ඉම්ප්‍රූව් කරොත් ස්කෝල් දෙකක් විතර විකට් ගහන්නේ නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දැම්මේ මොකද ටෙස්ට් 14 දානවා අnder 19 දානවා ජූනියර් ලෙවල් එකකින් තව ස්කූල් දෙකක් අහනවා. විමන්ස් වලත් පටන් ගන්න දිනවා විමන්ස් ක්‍රිකට් ගන්නවා. අපි අලුතින් ක්‍රිකට් ගහන්න කියලා මේ බඩු දුන්නා මේ ඔව් ඒක පටන් ගන්න තියෙනවා. ඒ 17 මුලාගේ යස්ලා අර බොයිස් ක්‍රිකට් එකේ තිබෙන නිසා අපි ක්‍රිකට් එකම ફોකස් කරේ දෙනට ඉන්නවා ඩෙවලොප්මන්ට් එකේ මනාවල ඉන්න අපි අnder 19 ටීම් එකේ ගියානේ. ටීම් එකේ ඉන්නවා දැන් අnder 17 එකත් එක්කෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. මාදුලෙන නාගාස් ඉන්නවා. නිව්ටන් මේ වර්ල්ඩ් කප් එකට එලිජිබල් නැති නිසා එයා ආතනේ දෙන්නට නෑ. එයා ඒසියා කප් එකක් ලැබුවා කියලා. ඒස් ටිකක් ඉන්නවා. ඉතින් මේක ළඟට තමයි වැඩේ තියෙන්නේ. ඒක මාර ඉම්පෝටන්ට්. ඒකම මාර්කට් දෙන්නේ පොඩි ඉන්ජිනියර් එකක් වුණේ. චැට් එකක් දාන මොකද ඔයගොල්ලන්ට අමාරු නම් මේ අය ඉන්න උදව් කරන්න. සිස්ටම් එකේ මොනවා මොනවා අඩුපාඩු මොකද ග්‍රවුන්ඩ් මේන්ටේනින් අපේ මෙතන විකට් මේන්ටේන් වෙන්නේ හරියට. නේ? ඔය ඉෂුස් තියෙනවා ටර්ෆ් විකට් සිබ්බට ඒක මදි. ඉතින් එහෙම වුණාම අපිට සපෝට් කරන්න මෙහි ඉන්නවා. අපි ඒක කමියුනිකේට් කරලා ඒක අපි හදා ගන්න ඕනේ කමියුනිකේෂන් එක. අපිට මේ කට්ටියත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්. මේකින් කරන්නේ ඒගොල්ලන්ටත් ඕනේ මේ ගැප් එක නැරෝ කරන්න ඕනේ මේ කට්ටියත් එක්ක තියෙන අපි යනවාම ස්පෝර්ට්ස් එකෙන් තමයි අපි ඒකට එන්නේ. අපිත් ඇවිල්ලා ඒකට. නේද සර්? සනත් Allah RDS code constructions are going on. Right. One work reduce down, you know, traffic cuts also going on. Waiting for a mouse.